අද දිනේ පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොලේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මෙතන කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඒ මහතා පවසා සිටි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව යම් කිසි අයෙකුට මෙතෙක් ලැබී නොමැති නම් අද දිනේදී තමන්ට අදාළ උපතැපල් කාර්යාලය ඒ සඳහා විවෘත කර ඇති බවයි. ඒ අනුව උපතැපල් කාර්යාලය වෙත ගොස් තමන්ට හිමි නිල ඡන්ද පත්‍රිකාව ලබාගත හැකි බවද කොමසාරිස්වරයා පවසා සිටී. කෙසේ නමුත් නිල ඡන්ද පත්‍රිකාව ලබාගත නොහැකි අයෙක් වේ නම් ඔහුට කිසිදු බාධාවකින් තොරව ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිතා කළ හැකි බවද ඒ මහතා පවසා සිටී. එහිදී වැඩිදුරටත් අදහස් දක්ව මෙතු වන කොමසාරි සමන් ශ්‍රී රත්නායක මහතා මේක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මේක නැති වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඡන්දය ප්‍රකාශ කිරීමේදී අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ හැඳුනුම්පත විතරයි. මේක ජාතික හැඳුනුම්පත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය. යම් ලෙසකින් ඔබ විශ්‍රාමිකයෙක් නම් ඔබට රජයෙන් නිකුත් කර තිබෙන විශ්‍රාමික හැඳුනුම්පත. ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් නිකුත් කර තියෙන වැඩිහිටි හැඳුනුම්පත තිබෙනවා. ඒක භාවිතා කරන්න පුළුවන්. ඊටත් අමතරව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන පූජ්‍ය සඳහා වෙනම හැඳුනුම්පතක්. ඒ හැඳුනුම්පතත් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව පසුගිය කාලේදී හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයක් තිබුණා. ඒ නිසා ඔවුන්ට නිකුත් කළ පින්තූර සහිත ලියවිල්ලක් අන්න ඒ පින්තූර සහිත ලිපිය අපි බාර ගන්නවා. ඊට අමතරව මෙතන කොමිෂන් සභාව විසින් නිකුත් කළ තිබෙනවා ආබාධිතයන් සඳහා හැඳුනුම්පතක්. ඒ වගේම මේ මුකුත්ම නැති කෙනෙකුට తాවකාලික හැඳුනුම්පතක් නිකුත් කළා මෙතන කාර්යාලවලින්. මෙතන සඳහා ඡන්දය පාවිච්චි කරන්න. මෙන්න මේ ලියවිල්ලකින් එකක් තිබුණා නම් ඔබට ඡන්දය මධ්‍යස්ථානයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්.